මම මේ තිසාවැව දිගේ ඇවිදගෙන එනකොට මට කොහෙන්ද දන්නේ එක පාටම 100 කෙනෙක් මතුවෙලා මහත්තයා කොහෙද යන්නේ කියලා ඇහුවා. කියලා මට විස්තරයක් දුන්නා. මෙන්න මේ පඩිපෙළෙන් පල්ලෙහාට යන්න ගියාම විශ්ව චක්‍රයක් හම්බ වෙනවා කියලා කවුරුත් මෙතෙන්ට යන්නේ. මහත්තයා තනියම අපේ එකේ ගිහිල්ලා බලන්න කියලා. අපි පොඩ්ඩක් ගිහින් බලමු. right. මම දැන් මේ තෙන්ට ඇවිල්ලා ඉන්නේ විනාඩි 20ක විතර වෝක් එකක් තියෙනවා. කොහෙන්ද පටන් ගන්නෙ? මෙතනින් පොකුණක් තියනවා කියලා පේනවා. මෙතනින් පඩිපෙළක් තියෙනවා. පඩිපෙළ දිගට ගිහින් බලමු. යම් කිසි බිල්ඩින් එකක් කාලයකට කලින් තිබ්බා කියලා පේන පොකුණක් තියෙනවා. අතට මෙතන නටබුන් ගොඩක් තියෙනවා. මේක මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම පස්සේ හොයලා දාන්න. මට මෙන්න මේ ద్వාරේ නැත්නම් දොර ගැන තමයි කිව්වේ. මේක මෙතනින් වතුර එනවා. මේ වතුර එන්නේ කොහෙන්ද කියන එක තාම හරියට කැණීම් කරලා සොයාගෙන නැහැ කියලා තමයි සීයා කිව්වේ. බලන්න යාළුවනේ මෙතනට වතුර එනවා. උඩින් තියෙන තිසාවැව. සමහරට තිසාවැවේ වතුර එක ලෙවල් එකකට පිරුණාට පස්සේ මේ හිල් වලින් වතුර එනවා ඇති. සමහරට මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා නානවා හෝ වෙනයම් කටයුත්තක් කරනවා ඇති කියලා හිතෙනවා. මේ සියල්ලම මට හිතෙන්නේ සංරක්ෂණය කළාට පස්සේ තියෙන විදිහ. හැබැයි මේක නම් ඉතින් ඇත්තටම ආශ්චර්යයක් තියෙන තත්වයක් තියෙන්නේ. එහෙනම් තාමුණාරේ මේ වගේ දෙයක් දැක්කොත් අප පෝස්ට් එකක් දාන්න. හැමෝටම ජය.